අද 2026 මාර්තු මාසේ 1 වෙනිදා ප ဋ ාණ ධර්ම සභාව මගින් 2025 වර්ෂයේ දහම් පාඨමාලා වෙනුවෙන් පවත්වන පාලි දේශනා මාලාවේ පළමුවන වසරට නියමිත පාලි භාෂාව පිළිබඳ 35 වෙනි දේශනයයි ආරම්භ වෙන්නේ. සුපුරුදු පරිදි අපි নমස්කාර පාඨය සජ්ජායනා කළ පාඩම ආරම්භ කරමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නිඛමින්සු සුභා චබ්බන්න රංසියෝ නීල පීතා රත්ත සේතා මංජෙට්ඨා ච පබස්සරා තං ලෝකනාථං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිර සාදරං සාදු සාදු සාදු. අපි අද අදහස් කෙරුවේ පාලි භාෂාව ප්‍රාරම්භ පරීක්ෂණයට අදාළව ප්‍රශ්න පත්‍ර කිහිපයක් සාකච්ඡා කරන්නයි. අපි මීට ඉස්සෙල්ලා වසරවල අපි කතා කරා සාකච්ඡා කරා මම හිතන්නේ 2017 18 2023 විතර වෙනකන් ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරලා තිබුණේ. ඒක නිසා අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 2024 ප්‍රශ්න පත්‍රය. මේක ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න කියලා. මේ ප්‍රශ්න පත්‍රයට එනකොට 2023 ඉඳන් ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒකෙදී පළවෙනි ප්‍රශ්නේ විදියට අක්ෂර මාලාවෙන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. 2025 ප්‍රශ්න පත්‍රයේත් ඒත් එහෙම තමයි. පාලි වර්ණමාලාවේ ස්වර අක්ෂර ලියා දක්වන්න. මොනවද ස්වර අක්ෂර කියලා කියන්නේ? ආ ඊ ඌ ඒ ටික ඕ ඒ හරියට කියන්නකෝ. ආ ඊ ඌ ඒ ඕ අකුරු 8යි. එතකොට පාලි භාෂාවේ ස්වර අක්ෂර මාලාවේ ප්‍රභේද ලියා දක්වන්න කියලා. ප්‍රභේද මොනවාද? ප්‍රභේද අයන්නයි ඊයන්නයි ඒ විදිහට නේ ලියන්න ඕනේ. ප්‍රභේද කිව්වම කොහමද? එකක් තියෙනවා දීර්ඝ රස්ස කියලා. දීර්ඝ අක්ෂර මොනවාද? රස්ස අක්ෂර මොනවාද? මේ දීර්ඝ රස ස්වර දීර්ඝ ස්වර 3යි තියෙන්නේ. රස්ස ස්වර 5යි. නෑ රස ස්වර 3යි දීර්ඝ 5යිනේ. එහෙමනේ. ඒ ඕ කියන එක දීර්ඝ වලට වැටෙන්නේ මිස්නේ. ඒ ඕ දීර්ඝ. එතකොට දීර්ඝ 5යි රස්ව 3යිනේ. ඔව්. ඊළඟට තව මොනවාද වේදෙන විදි තියෙන්නේ? ස්වර බෙදෙන්නේ වෙන ස්වර ආයිත් කොහොමද බෙදෙන්නේ? ආයි බෙදෙනවා. ඉතින් අර එකම වර්ගයේ ආ වෙනම ආ වෙනම එහෙම. ඒකට කොහොමද කියන්නේ? එකම වර්ගයේ ආරෙද කියන්නේ කොහොමද අපි ඒක හඳුන්වන්නේ? සවන්න කියන එකද? මොකද? සවන්න අසවන්න කියලා. අන්න හරි. අසවන්න සවන්න. සවන්න කියන්නේ මොකද්ද? අසවන්න කියන්නේ මොකද්ද? සමාන අක්ෂර තියෙන ඒවායි අසවන්නේ කියන්නේ අසමාන අක්ෂර. ඔව්. අසවන්න කියන්නේ අසමාන අක්ෂර. එතකොට මොනවද සමාන අක්ෂර?
අයන්නයි ආයන්නයි සමානයි යන්නයි ඊයන්නයි සමානයි උයන්නයි උයන්නයි සමානයි. එතකොට අසමාන ස්වර වෙන්නේ මොකද්ද? අසමාන ස්වර වෙන්නේ මේ ඒ ඕ යන්නයි උයන්නයි ඔව් ඒ ඒ යන්නයි සමාන ස්වර වෙන්නේ. තව ඊට පස්සේ එනකොට පාලි භාෂාවේ ස්වර අක්ෂරමාලා ප්‍රභේද දැන් ඒක කතා කරා. පාලි වර්ණමාලාවේ ව්‍යංජනාක්ෂර ලියා දක්වන්න කිව්වම ව්‍යංජනාක්ෂර කීයක් තියෙනවද? 33යි. 33ක් තියෙනවා. 33 කොහොමද? එතකොට පාලි භාෂාවේ ව්‍යංජන අක්ෂරමාලාවේ ප්‍රභේද ලියා දක්වන්න කියලා කිව්වම කොහොමද ලියන්නේ? අර කග්ග ඒ ටික ඉස්සර ලියලා ඊට පස්සේ කොයි යටලවස ටිකද? ඉස්සර ලියන්න ඕන ක වර්ගයේ ඉඳන් ප වර්ගය දක්වා. ඔව්. ඒ ලියලා ඊට ඒ පස්සේ ටික හඳුන්වන්නේ කොහොමද? ඉස්සෙල්ලාම ලියන වර්ගාක්ෂර 25යි කියලා. වර්ගාක්ෂර 25 වෙන්නේ කොහොමද? ඊට පස්සේ වර්ගාක්ෂර 25යි කියලා ලියලා ඒක කවග්ගය. ඒකට ඒකට අයිති අකුරු ටික ඊළඟට කවර්ගය කවග්ගය. ඒකට අයිති අකුරු ටික ඊට පස්සේ තවර්ගය කවග්ගය මේ විදිහට වර්ගාක්ෂර 25 වෙනකන් ලියලා ඊට පස්සේ ඊළඟ පේළියේ යාර ල ව ඊළඟට සහ ය ඊළඟ පේළියේ අං ඒ කියන්නේ නිග්‍රහිත. ඒ විදිහට තමයි අකුරු ටික ලියලා තියෙන්න ඕන. එතකොට ඊට පස්සේ ව්‍යංජන අක්ෂර මාලාවේ ප්‍රභේද ලියා දක්වන්න කිව්වහම ඒව මොනවද? ඒකත් නේ අර වර්ගවලට වෙන් කරන්න පුළුවන් ඊට පස්සේ අර මේ අන්තිම මොකද ඒකට කියන්නේ මේ වර්ග ඉස්සෙල්ලා වර්ගාක්ෂර 25 අනිත් ඒවා අවර්ගය නේ. අවර්ග යටලවසහල ඊට පස්සේ තව කොහොමද බෙදෙන්නේ? සිතිල ධනිත කියලා අකුරු බෙදෙනවා. එහෙම නැත්නම් අපි වෙන විදිහකට කිව්වොත් අල්ප ප්‍රාණ මහ ප්‍රාණ. මහ ප්‍රාණ වලට තමයි ධනිත කියන්නේ. සිතිල කියලා කියන්නේ අල්ප ප්‍රාණ අක්ෂර වලට. එතකොට ඒව කොහොමද වෙන්නේ? පළවෙනි තීරුවයි තුන්වෙනි තීරුවයි මොනවාද? අල්ප ප්‍රාණ. දෙවෙනි තීරුවයි වර්ගාක්ෂර වල. දෙවෙනි තීරුවයි හතරවෙනි තීරුවයි මහා ප්‍රාණ අක්ෂර. ඊට පස්සේ ආයෙ කොහොමද බෙදෙන්නේ? ഘോഷ අഘോഷ කියලා බෙදෙනවා. ഘോഷ අഘോෂ කියලා බෙදෙනකොට ഘോഷ කියන්නේ මොකද කියලා මතක නැහැ මට. වර්ගාක්ෂර වල පළවෙනි දෙවෙනි අකුරු. පළවෙනි දෙවෙනි තීරුවල අකුරු 10යි ඊට පස්සේ සයන්නයි. ඒ ටික මොනවද? අഘോഷ අක්ෂර. ඉතුරු අක්ෂර ഘോഷ අක්ෂර. ඊට පස්සේ වර්ගාන්ත කියලා එනකොට වර්ගාන්ත කියන්නේ මොකද්ද? වර්ගාක්ෂර වල පස්වෙනි තීරුවේ එන අකුරු ටික. හරි. තව මොනවද බෙදෙන විදි? අන්තස්ථ අක්ෂර කියලා යාර ලව එනවා. එතකොට ඌෂ්මාක්ෂර දෙකක් තියෙනවා. සා හා කියන එක. ඊට පස්සේ නිග්ගහීතේ වෙනම පෙන්වන්න. අනුනාසිකාක්ෂර කියලා ඒත් එහෙමයි වර්ගාන්ත අක්ෂර ටික. අනුනාසිකාක්ෂර කියලාත් හඳුන්වනවා. එතකොට අഘോഷාක්ෂර ഘോഷාක්ෂර කිව්වා. ඔව් එච්චරයි. හරි. එතකොට අපි ප්‍රශ්න පත්‍ර දෙකම සාකච්ඡා කරමු. එකට තියෙන ප්‍රශ්න එකට. එතකොට ලේසියිනේ. එකක් ඉවර වෙලා එකකට යන්නේ නැතුව මෙහෙමම කතා කරමු. නැත්නම් ආයිත් ප්‍රශ්නයක්. මෙතන තියෙනවා 2025 ප්‍රශ්න පත්‍රය. 2025 ප්‍රශ්න පත්‍රයේ අහනවා පාලි වර්ණමාලාවේ ස්වර හා ව්‍යංජන හඳුන්වන සූත්‍රය ලියා දක්වන්න. ස්වර ව්‍යංජන දෙකම හඳුන්වන සූත්‍රය. මොකක්ද ඒ සූත්‍රය? දන්නවද? ඒ සූත්‍රය මොකද මට මතක නැහැ. කියා ගන්න. එදා මිස් කිව්වනේ ඒක. ඔව්. අක්ඛරාපි ආදයෝ ඒක චත්තාලීසා කියලා. අක්ඛරාපි ආදයෝ ඒක චත්තාලීසා. අක්කර
ඒක ඕගලන්ට වර්ණ සමහර විට තියෙන්න ඕන ඒක පාලි නාම වර්ණගිල්ලේ අකුරු ගැන තියෙන කොටසක් ඇති. ඔක තියෙන්න ඕනේ නැති වෙන්න බෑ. නැගිල්ලේ තියනවාද කියලා වර්ණගිල්ල දීලා නෑ. හරි. ඒක තමයි ඒ උනාට දැනගන්න ඕන එක. කරාපි ආදයෝ ඒක චත්තාලි විසක්. හරි ඊට පස්සේ මෙතන තියෙනවා මොකද්ද ස්වර ව්‍යංජන හඳුන්වන සූත්‍රය කියලා තියෙන්නේ. ඒක මේ අකුරු ගණන අරකින් කියන්නේ අකුරු ගණන අකුරු 41යි කියලා. එතකොට ස්වර හඳුන්වන එකේ කියනවා මොකද්ද? මොකද්ද ඒක? තතෝ දන්තස් සරා අට්ඨ තතෝ දන්තා සරා අට්ඨ තත් දන්තා තත් තතෝ දන්තා කියලා කිව්වට එතන තත් ඕ අන්තා අට්ඨ සරා එහෙම තමයි ඒ කියන්නේ. කියන්නේ ඔයන්නෙන් අවසාන වෙන ඒ අතරින් ඔයන්නෙන් අවසාන වෙන අකුරු 8කි කියලා. ඒක තමයි තතෝ දන්තා සරා අට්ඨ. ඊළඟට ඒක තමයි ස්වර හඳුන්වන සූත්‍රය. ව්‍යංජන හඳුන්වන සූත්‍රය තමයි සේසා ව්‍යංජනා. සේසා ව්‍යංජනා. එතකොට ඉතුරුව ව්‍යංජන ඒක තමයි ස්වර ව්‍යංජන හඳුන්වන සූත්‍රය. ඉස්සෙල්ලා එකෙන් කිව්වේ අකුරු කීයද කියන එක. හරි. ඊළඟට pāli භාෂාවේ වර්ණමාලාව ලියා දක්වන්න කියලා කිව්වහම මේක ලියලා දක්වනකොට ස්වර ටික වෙනම ලියන්න ස්වර 8කි කියලා. ඊළඟට ව්‍යංජන 33යි කියලා ව්‍යංජන 33 වර්ගාක්ෂර වෙනම පෙන්නලා අවර්ගය වෙනම පෙන්නන. කොහොමත් ලියනකොට බිඳුව ඒ කියන්නේ අං නිග්‍රහීතය අන්තිමටම ලියන්න ඒක එක පේලියක තනි පේලියක. ඊළඟට වර්ණමාලා විවිධ ප්‍රභේද හඳුන්වා දෙන්න කියන එක මේක ගැන කතා කරා. අක්ෂරෝත්පත්ති ස්ථාන වර්ග කොට දක්වන්න මේක මම හිතන්නේ මම එදා මේ පාලි දෙක පන්ති කතා කරාද කොහෙදයි කොහොමටත් ආයිත් මම ඒකත් කියන්නම්. මොකද මේ පන්තිදි කතා කරේ නැති නිසා. නැත්තත් උත්පත්ති ස්ථාන අක්ෂරෝත්පත්ති ස්ථාන 6ක් තියෙනවා. 6ක් තියෙනවා. එතකොට සමහර කෙනෙක් කියනවා 8ක් තියෙනවා කියලා. උත්පත්ති ස්ථාන 6ක් වෙන්නේ කණ්ඨ, තාලු, මුද්ද, දන්ත, ඔට්ඨ, නාසිකා කියලා. උත්පත්ති ස්ථාන 6 වෙන්නේ කණ්ඨ, තාලු, කණ්ඨජ, තාලුජ, මුද්දජ, දන්තජ, ඔට්ඨජ, නාසිකා අක්ෂර කියලා තමයි උත්පත්ති ස්ථාන 6ක් වෙන්නේ. සමහර ගුරුවරයෙක් කියනවා ගෙල මුදුන ලය දිව මුල දත් නැහැය දෙතොල තල්ල කියලා 8ක් කියලා කියනවා. එතකොට ඒ වගේම ඊට පස්සේ උත්පත්ති ස්ථාන කොටස් දෙකකට බෙදෙනවා. ඒකජ ද්විජ කියලා. ඒකජ කියලා කියන්නේ උත්පත්ති ස්ථාන එකක් පමණක් ස්පර්ශ කරමින් උපදින අකුරු. ද්විජ කියලා කියන්නේ උත්පත්ති ස්ථාන දෙකක් ස්පර්ශ කරමින් උපදින අකුරු. උදාහරණයක් විදිහට උත්පත්ති ස්ථාන 1යි කියන්නේ කණ්ඨජ කියන්නේ එක උත්පත්ති ස්ථානය. ඒ කියන්නේ උග්ගුර. තාලුජ කිව්වම තල්ල තමයි උත්පත්ති ස්ථානය. මුද්දජ කිව්වම මුදුන තමයි උත්පත්ති ස්ථානය. දන්තජ කියනකොට දත් වල හැපිලා උපදින අකුරු. හරිද? එතකොට අපිට උර කුහරයෙන් උඩට එන වායුව මේ උගුර පැත්තට ඇවිල්ලා ඊට පස්සේ මුදුනට වැදිලා ඊට පස්සේ මේ මුව සිදුරෙන් ඒ වායුව පිට වෙනකොට ඒ වදින ස්ථාන අනුව තමයි ඔය කියන්නේ කණ්ඨජ මුද්දජ ඒ විදිහට. එතකොට නාසිකා කියලා කියන්නේ නාසයේ වැදිලා උපදින අකුරු. ඒ කියන්නේ නාසයත් ආශ්‍රිතව කියවෙන අකුරු. ඒකට අං කියන නිග්‍රහීතය තමයි නාසිකාක්ෂර විදියට කියන්නේ. ඒතර උත්පත්ති ස්ථාන දෙකක් ආශ්‍රය කරමින් උපදින අකුරු 3ක් තියෙනවා. කණ්ඨ තාලු ඒ අක්ෂරය, කණ්ඨ තාලු. ඕ අක්ෂරය කණ්ඨ ඔට්ටජ.
කන්ට තාලුජ ඒ අක්ෂරය, කන්ට ඔට්ටජ ඕ අක්ෂරය. දන්ත ඔට්ටජ ව අක්ෂරය. වයන්න. හරිද? ස්වර දෙකක් තියෙනවා ද්විජාක්ෂර අතර. එක ව්‍යංජනයක් තියෙනවා මේ වයන්න. ඒ ඇරෙන්න සමහර කෙනෙක් කියනවා ද්විජාක්ෂර වලට දානවා අර වර්ගාන්ත අක්ෂර පහ. ං ඤ න න ම කියන අක්ෂර පහ නාසිකයි කියලා කියනවා. න ම කියන අකුරු. එතකොට ඒ වර්ගාන්ත අක්ෂර ඒ කියන්නේ ං ඤ න ම කියන්නේ දන්තද අක්ෂර වල මූර්ධජ නයන්න නෑ එතන. හරිද? ඒතර අකුරු හතරක්. ඒ අකුරු හතරයි මේ ඒ අකුරු හතර ද්විජාක්ෂර විදියට ගණන් ගණනවා කියලා සමහර ගුරුවරයෙක් කියනවා. එතකොට ද්විජාක්ෂර බැලුවොතින් ඒ යන්න ඔය යන්න වයන්නට අමතරව ං ඤ න ම කියන එකත් ඒ කියන්නේ නාසික ස්ථානයයි දැන් අපි ං කියන අකුර කියන අකුර දීපංකර කියලා කියනකොට ලියන්නේ අන්න ඒ අකුර ගත්තාම ඒක කවග්ගයටයි තියෙන්නේ. එතකොට ඒ කවග්ගේ උපදින්නේ උගුරෙන්නේ. එතකොට ඒ උගුරෙන් උපදින අකුරයි ඒ උගුරයි නාසික ස්ථානයයි දෙකම. එතකොට නාසික කණ්ඨජා කියලා තමයි ඒක කියන්නේ. එතකොට එහෙම උපදින ඒ අකුර. ඊළඟට ඤ කියලා කියනකොට පිපිඤ්ඤා කියලා කියනකොට ලියන්නේ ඤයන්න. එතකොට ඒක මොන වර්ගයටද අයිති? ච වර්ගයටනේ අයිති. එතකොට ච වර්ගයයි නාසිකස්ථානයයි එකතු වෙලා උපදිනවා කියලා තමයි ඒ අකුර ගන්න. ඊළඟට දන්තජ අක්ෂරයක්නේ නයන්න අන්තිමට එන. ඒ නයන්නත් නාසිකස්ථානයත් දෙකම එකතු වෙලා උපදිනවා කියලා ඒ නයන්නත් ද්විජාක්ෂරයක් විදිහට ගණන් ගන්නවා. මයන්න ඔට්ඨජ අක්ෂරයක්. ඔට්ඨජ ඔට්ඨ නාසිකඨානජා කියලා තමයි කියන්නේ. එතකොට ඒක මේ මේ මයන්න දෙතොල් වල හැපිලානේ උපදින්නේ. එතකොට දෙතොල් ඒක නාසිකඨානයත් එක්ක ආශ්‍රය කරගෙන උපදිනවා කියලා ඔන්න ඔය වර්ගාන්තර අක්ෂර හතර ං ඤ න ම කියන අකුරු ද්විජාක්ෂර විදියට ගණන් ගණනවා. සමහර ගුරුවරයෙක් ඒව ද්විජාක්ෂර නැත්තම් සාමාන්‍ය වශයෙන් ගත්තම ද්විජාක්ෂර විදියට ගණන් ගන්නේ ඒකාරය, ඕකාරය සහ වකාරය තමයි. හරිද? ওই ටික පැහැදිලිද ඔය කිව්ව ටික? ඔව් පැහැදිලියි. තව අනිත් අයට ප්‍රශ්න තියෙනවද? තව කවුරු හරි නෑ මිස්. මොනවාද? හරි. එතකොට ඊළඟට මෙන්න මේ විදිහට දැන් වෙනදාට අපිට දීලා තිබුණේ මේ වර්ණැගිල්ල නාම වර්ණැගිල්ලට පදයක් දීලා ඉවරලා ඒක වර්ණගන්න කියලා දුන්නාට දැන් අලුතෙන් මේ අමුතු විදිහකට තමයි මේ ප්‍රශ්නය අහන්නේ. දැන් එතකොට මේවා මේ විභක්ති කීපයක් දීලා වචන ටිකක් දීලා ඒ වචන වර්ණගෙන ආකාරය කොහොමද කියලා පෙන්වන්න තමයි කියලා තියෙන්නේ. දැන් මේ නාග කියන ශබ්දය. එතකොට කොහොමද වර්ණගන්නේ? විත්‍ය බහුවචන නාගේ නෑ ඒක නෙමෙයි මං අහන්නේ. කොහොමද මේක වර්ණගෙන විදිය දැනගන්න එපා. එතකොට ඕන එකක් ලියා ගන්න පුළුවන්. නාග ශබ්දේ පුල්ලිංග නේ. පුල්ලිංග ආකාරම් අකාරාන්ත. එතකොට බුද්ධ ශබ්දයේ විදියට එහෙම නැත්නම් පුරිස ශබ්දයේ විදියට තමයි වර්ණගෙන. එතකොට ဒုတိ ය බහුවචනේ වෙනකොට බුද්ධෝ බුද්ධා බුද්ධං බුද්ධේ කියලා නෙන්නේ. එතකොට නාගෝ නාගා නාගං නාගේ කියලා මෙතෙන්ට එනවා. නාගේන මෙතෙන්ට එනවා. බහුවචනේ නාගේහි නාගේබි. මේ දෙකම ලියනවා. පංචමී ඒක වචනයට එනකොට නාගා නාගම්හා නාගස්මා. චට්ටි බහුවචනයට එනකොට නාගානං. ඔන්න ඔය විදිහට රාජ ශබ්දේ නම් ඇත්තටම පාලි භාෂාව තරණය දෙක පොතේ තියෙන්නේ. මෙතන දීලා තියෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඒක බලා ගන්න. එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ. ඕගලන්ට නැති වුණාට පාලි භාෂාව තරණය දෙක පොතේ රාජ ශබ්දේ වර්ණ ඇගිල්ල 33 හරි 34 වෙනි පිටුවේ හරි තියෙනවා. ඒක පොඩ්ඩක් බලා ගන්න. හරිද? මේ
මේ ශබ්දවල ඇත්තටම වර නැගෙන මෙතන පද ටික කියන එක නෙමෙයි වැඩේ. අපිට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ මේක පුල්ලිංග ශබ්දයක්ද නපුංසකලිංග ශබ්දයක්ද ඉතිලිංග ශබ්දයක්ද කියලා. ඒක දන්නවනම් අන්ත අක්ෂරය මොකක්ද කියලා අකාරාන්තද ඊකාරාන්තද ඊකාරාන්තද ওই ටික තමයි අපිට මතකයට එන්න ඕන වැදගත් කරුණු ටික. ඒක එහෙම එනවනම් ඊට පස්සේ අපිට අදාළ පදේ ලියන්න එච්චර අමාරුවක් වෙන්නේ නැහැ. හරිද? හරි. මේවා මම පුරවන්න ඕනේද මේකට එන්නේ මේකයි මේකට එන්නේ මේකයි කියලා? මම හිතන්නේ අවශ්‍ය නැහැ කියලායි. මේවා මේ බලලා පොඩ්ඩක් මතක තියාගන්න මේ දැන් මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් කියන එක ඔළුවට ගත්තා නම් කොහොමද කියලා. දැන් මේක ගත්තොත් එහෙම රාජ ශබ්දයේ ဒုတိ ය බහුවචනේ එන්නේ කොහමද? රාජා නම් රාජානෝ කියලා එන්නේ. බහුවචනේනේ. තතියා බහුවචනේ රාජේහි රාජේබි රාජූහි රාජූබි කියලා හතරක් තියෙනවා. පංචමී ඒක වචනේ කොහමද එන්නේ? රඤ්ඤා රාජම්හා රාජස්මා කියලා රාජා කියලා නෑ. ඒ ආ කියලා එන රූපේ. බුද්ධා කියලා එන රූපේ නෑ. රඤ්ඤා කියලා එන්නේ. රඤ්ඤා රාජම්හා රාජස්මා. චට්ටි බහුවචනයේට එනකොට මේ රඤ්ඤෝ කියලා එන්නේ. බහුවචනයේට එනකොට රඤ්ඤං කියලා. සංඥාන් කියලා රඤ්ඤං රාජානං රාජූනං ඒ විදිහට තමයි එතන එන්නේ. මනුෂ්‍ය ශබ්දේ පුළුවන් භගවන්තු ශබ්දේ ගුණවන්තු ශබ්දේ බලන්න ඒකේ විදිහට චරන්ත කියලා කියනකොට අර චරන්ත කියන ශබ්දේ බලන්න මේ ඕගොල්ලන්ගේ pāli භාෂාව තරණේ පොතේ අපි මිශ්‍ර ක්‍රියා කියලා ඉගෙන ගත්තනේ අර ගච්ඡං එහෙම කියලා වර නැගුණේ ගච්ඡති කියන එක. අන්න ඒ විදිහට තමයි මේක වර නැගෙන්නේ චරන්ත කියන එක චරං කියලා එන්න ඕනේ. හරි කොහොමද ඒක එන්නේ? චරන්ත කියන ශබ්දේ මේක කිතක පදයක්. ඒත් බලන්න එතන අපි ඒක වර නැගෙන විදිහ මෙහෙමයි දැන් මේ කිතක පද ලිංග තුනේම වර නැගෙනවා ඇත්තටම. එතකොට මෙතන මේ එක මෙහෙම දීලා තියෙනකොට ටිකක් අවුල අපිට තේරෙන්නේ නැහැ මොකක් ගැනද මේ අහන්නේ කියලා. එතකොට කොහොමද කරන්නේ? චරන්ත කියන එක මේ වගේ වචනයක් දුන්නාම ඒක පුල්ලිංගේ මෙහෙමයි වර නැගෙන, ඉත්තිලිංගේ මෙහෙමයි වර නැගෙන, නපුංසක ලිංග මෙහෙමයි කියලා තුනම පෙන්වන්න වෙනවා. ဒုတိ ය බහුවචනය ගත්තාම කොහොමද වෙන්නේ? රූප තුනම ලියන්න ඕනේ. පුල්ලිංගේ එන්නේ ගච්ඡන්තේ කියලා. මේ නපුංසක ලිංගෙත් ඒක වෙනස්. නපුංසක ලිංගේ මොකද්ද වෙන්නේ? ගච්ඡන්තේ ගච්ඡන්තානි කියලා එනවා. චන්තාන. ත්‍රිලිංගේ වෙනකොට කොහොමද වෙන්නේ? ගච්ඡanti ගච්ඡantiයෝ කියලා එනවා. ඒ වගේ තුන් ලිංගයම දාන්න වෙනවා. මේ වගේ අපි දන්නේ නැන්නේ මොකක්ද අහන්නේ කියලා. ඊට පස්සේ චරන්ත කියන එක නේද මිස්ටර්? මොකද්ද? චරන්ත නේද ගච්ඡන්තනේ. ඔව් ඉතින් ඒ විදිහට දාන්න. දැන් කොහොමද වෙන්නේ? චරං නෑ චරං නෙමෙයි මෙතන චරන්තනේ තියෙන්නේ. එතකොට බහුවචනේ නැහනේ. චරන්තේ ဒုတိ ය බහුවචනේ. පුල්ලිංග ဒုတိ ය බහුවචනේ චරන්තේ. ඉතිලිංගයට එනකොට චරಂತಿ චරಂತಿයෝ. නපුංසක ලිංගයට එනකොට චරන්තේ චරන්තානි. ඒකට තුනක්ම ලියන්න වෙනවා. තතියා බහුවචනට එනකොට කොහොමද? තතියා බහුවචනට එනකොට දෙකයි. එයි නපුංසක ලිංගයි පුල්ලිංගයි දෙකම සමාන වෙනවා බහුවචනයේදී. කොහොමද වෙන්නේ? චරන්තේහි චරන්තේබි. එතකොට ඉතිලිංගයේදී වෙනස් වෙනවා. චරන්තිහි චරන්තිබි කියලා. ඊළඟට පංචමී ඒක වචනයට එනකොට කොහොමද වෙන්නේ? පුල්ලිංගේ පංචමී චරන්තා චරන්තම්හා චරන්තස්මා පුල්ලිංගේදී. එතකොට ඒ විදිහටම තමයි නපුංසක ලිංගයේත්. ඉති ලිංගයේදී මොකද්ද වෙන්නේ? චරන්තියා නේද? ඉති ලිංගේ පංචමී ඒක වචනේ චරන්තියා. චට්ටි බහුවචනයට එනකොට චරන්තානං චරන්තං චරන්තානං ඊළඟට නපුංසක ලිංගයේත් ඒ විදිහමයි. ඉති ලිංගයේදී කොහොමද වෙන්නේ?
චරන්තීන. ජෝති ශබ්දේ ඉකාරාන්ත ශබ්ද. එතකොට ඒක ඒ විදිහට බලලා ඒක දාන්න. ධම්මී කියනකොට ඊකාරාන්ත ශබ්ද. දණ්ඩී දණ්ඩී දණ්ඩිනෝ ඒ විදිහට වර්ණගෙන. කේතු ශබ්ද එනකොට උකාරාන්ත ශබ්ද. ඊළඟට සද්දා කියන්නේ ඉත්තිලිංග ශබ්දයක්, මාතු ශබ්දයක් ඉත්තිලිංග ශබ්දයක්. ඉතින් මේවා මේ බලලා වන්තා වගේ වෙන්නේ වන්තා මොකද්ද? වගේ වෙන්නේ. සද්දා කියන එක වනතා වගේ වෙන්නේ නැතිනේ. සද්දා සද්දා කියන එක ওই විදිහට වර්ණගෙන. මාතු ශබ්දේ විශේෂයි. මාතු ශබ්දේ බලා ගන්න. කේතු ශබ්දයට එනකොට මේක පුල්ලිංග උකාරාන්ත ශබ්ද ගරු ශබ්දේ විදියට. ජෝති කියලා කියනකොට අග්ගි ශබ්දේ විදියට. ධම්මී කියලා කියනකොට ඊකාරාන්ත ශබ්ද දෙනවනේ. පක්ඛී කියලා දුන්නේ. අන්න ඒ ශබ්දේ විදියට. හරි. එතකොට අපි අනිත් එක බලමු. මේකද? 2025 ප්‍රශ්න පත්‍රය බලන්න. මේකනේ අපි බැලුවේ 25 නේද බැලුවේ? දැන් ඒක ඉතින් බලන්න. අනිත් එකේ බලනකොට අනිත් එකේ බුද්ධ ශබ්දයේ ලේසි. ඒක දාන්න පුළුවන්. අත්ත ශබ්දේ බලන්න. ගුණවන්තු ශබ්දේ දීලා තිනවා. මේ බලන්න මේ අතන චරන්ත තිබුණා මෙතන ගච්ඡන්ත. ඒ කියන්නේ කිතක පදයකුත් අනිවාර්යෙන් එන්න පුළුවන්. තේරුණාද? මේ ඊකාරාන්ත හැම එකකම බලන්න මෙතනත් අහන්නේ පඨමා තතියා පංචමී සත්තමී අහලා තියෙනවා මෙතන. එතකොට මෙතන අග්ගි ශබ්දේ ඊකාරාන්ත ශබ්දයක් මෙන්න මේ මොනවාද අලිංගික ශබ්ද වලින් දීලා තියෙනවා. අම්හ ශබ්දය, තුම්හ ශබ්දේ දීලා තියෙනවා. දණ්ඩි ශබ්දේ දීලා තියෙනවා. රාජ ශබ්දේ මේකෙත් දීලා තියෙනවා. ආදි ශබ්දයක් දීලා තියෙනවා. ඉතින් එතකොට මේවා බලන්න වර්ණැගිල්ලෙන් බලා ගන්න. වර්ණැගිල්ලේ මේවා තියෙනවනේ. වර්ණැගිල්ලෙන් බලලා මේ ආදි ශබ්දය මොකක් වගේද කියන්නේ? ආදි ශබ්දය ආදි ඉකාරාන්තන ආදි ශබ්දයේ ඒක විශේෂයෙන් දීලා ඇති වර්ණැගිල්ලේ. ආදේයෝ කියලා වර්ණැගෙන්නේ. ඒක බලන්න ඒක විශේෂ ශබ්ද යටතේ දීලා ඇති සමහර විට. මේ පොතේ නම් මේක නන්නේ. නැති වෙන්න බෑ. ආදි ශබ්දේ දීලා ඇති. මේ බලන්න සුබෝධිනී පාළි වර්ණැගිල්ලේ ඒ වර්ණැගිල්ල විතරම ඔයගලන්ගේ ළඟ තියෙන්න ඕනේ. පොතේ තියෙන එක නෙමෙයි වර්ණැගිල්ලක් ඔයගලන්ගේ ළඟ තියෙන්න ඕනේ. ආදේයෝ කියලා වර්ණැගෙනවා. එතකොට ඒක ආදි ශබ්දේ බලන්න. හරි. මම ඒක ගැන කතා කරන්න යන්නේ ඔයගලන්ට ඒක අමාරු දෙයක් නෙමෙයි වර්ණැගිල්ල බලලා මේක පුරව ගන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඕනේ ශබ්ද තමයි දෙයක් තමයි. දැන් මෙතන අපි වෙනදට අපිට දෙන්නේ එක ශබ්දයක් දීලා වර්ණ ගන්නනේ. මෙතනදී අපිට එකක් විතරක් පාඩම් කරගෙන හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඔයගලම් පාඩම් කරගන්න ඕන අකාරාන්ත, ඉකාරාන්ත, ඊකාරාන්ත, උකාරාන්ත, ඌකාරාන්ත ඔය දීලා තියෙන වර්ණැගිලි හැම එකක්ම වගේ ඔයගලට කටපාඩම් වෙලා තියෙන්න ඕන නැත්නම් මේක පුරව ගන්න බෑ. ඒකම විශේෂ ශබ්ද දීලා තියෙන ඒවා දැන් රාජ ශබ්දය ඊළඟට මාතු ශබ්දය ඒ වගේ මේ ආදි ශබ්දය මේ ඊළඟට මේ අම්හ තුම්හ ශබ්ද මේවා ඔක්කොම වගේ ගුණවන්තු ශබ්ද මේ විශේෂ ශබ්ද විදියට දීපු ශබ්දනේ ගුණවන්තු භගවන්තුත් ඒ වගේ ශබ්දයක්. ගුණවන්තු ශබ්දේ දන්නවනම් භගවන්තු ලේසි. ඒ වගේ මේ ශබ්ද මේ වර්ණගෙන විදි සියල්ලක් පොඩ්ඩක් මතකයට නගාලා මතකේ තියාගන්න ඕනේ. ඊළඟට මෙතන ඕගලන්ට දීලා තියෙනවා මේ ප්‍රශ්න පත්‍ර දෙකේම 2024 සහ 2025 කියන ප්‍රශ්න පත්‍ර දෙකේම ක්‍රියාපදයක් වර්ණගෙන එක ඒක අයින් කළා නෑ. ඒක හැමදාම තිබුණා. වෙනදට දුන්නේ එක ක්‍රියාපදයක් වර්ණ ගන්න විතරයි තිබුණේ. නමුත් දැන් එහෙම නෙමෙයි ක්‍රියාපද කියන්නේ ධාතු දෙකක් දෙනවා වර්ණ ගන්න. මෙතන දීලා තියෙනවා නම කියන ධාතුව වැඳීමේ සත්තමී ආඛ්‍යාත උභය පදේම වර්ණගා වගුගතට දක්වන. ඒ දවස්වල මුල කාලේ උභය පදේ වර්ණ ගන්න දුන්නේ නැහැ. මේ පරස පදේ තමයි ගොඩක් වෙලාවට වර්ණ ගන්න දුන්නේ. නමුත් දැන් මේ බලන්න මේ උභය පදේම වර්ණගා වගුගත කොට දක්වන්න කියලා ශබ්ද දෙකක් දෙනවා. ධාතු දෙකක් දෙනවා. ශබ්ද දෙක නෙවෙයි ධාතු දෙකක් දෙනවා වර්ණ ගන්න. ඒකට නම කියන්නේ මෙතන දීලා තියෙන නමේ කියලා කියන්නේ වැඳීමෙහි මේ වැඳීමෙහි කියන අර්ථය තමයි නමේ කියන්නේ පාලියෙන්. මෙතන භූ සත්තායන් කියලා කියන්නේ වීමෙහි කියන තේරුමෙන්. එතකොට
ඔව් කියන්නේ එතකොට මෙතන මේක වෙන්නේ මොකද්ද? භූ ධාතුව කියලා කිව්වම භවති භවති භවතු භවන්තු ඒ විදිහට භවතේ භවන්තේ උභය පදයෙන් වර්ණ ගන්න කියලා තියෙනවානේ. හරිද? මෙතන සත්තමී ආඛ්‍යාත උභය පදේ වර්ණ ගන්න කිව්වහම ඒක කොහමද? ඒක මිස් මේ වද්දි කියලාද ගන්නෙ නම කියන විදියෙන්මද? දැන් ඒ නම වැඳීමේ කියන එකනේ ධාතුව. ආ එතකොට නෑ කොහමද? නමයුන් ඒ විදියට එయ్య එయ్యుම් කියලා නෙන්නේ. ඔව්. නමයුන් නමයාසි නමයාත නමයාමි නමයාම එහෙමනේ. ඔව්. එయ్య කියලා නෙන්නේ නමయ్యాම නෙමෙයි එතකොට එయ్య කියනකොට. නමයා නමෙయ్య නමෙయ్యుම් නමෙయ్యాසි නමෙయ్యాත නමෙయ్యాමි නමෙయ్యాම නමේත නමේරං නමේතෝ නමේයව්හෝ නමෙయ్యං නමෙయ్యాම්හි ඒ විදිහට තමයි එන්නේ සත්ත්මේ ඊළඟට භූ ක්‍රියාධාතුව පංචමී ආඛ්‍යාත උභය පදේ වර්ණ ගන්න කියලා කියවම පංචමී විභක්ති පද වර්ණගෙන විදිහට දෙන්න ඕන. තු අන්තු හිත මීම තං අන්තං සේ තං අන්තං සු ඕහෝ ඒ ආමසේ කියලා ඒ විදිහට. හරි. ඒක උභය පදේම වර්ණ ගා දක්වන්න කියලා කිව්වම අත්නෝ පද පරස පද වෙන වෙනම පෙන්වන්න ඕනේ. ඒක වචන බහු වචන වෙන වෙනම පෙන්වන්න ඕනේ. ඒකට මෙතන දීලා තියෙන්නේ 2024 පේපර් එකේ ගමු ධාතුව. ගමු ධාතුව අජ්‍යතනී ආඛ්‍යාත උභය පදේ වර්ණ ගන්න කියලා. එතකොට කොහොමද එන්නේ? අජ්ජතනේ ගමි ගමි කොහොමද එන්නේ? ගමින්සු ගමුන් බහුවචනට ගමුන් පිළිවෙලකට කියන්නේ කොහොමද එන්නේ? අගමි ගමි අගමි ගමි අගමින්සු ගමින්සු අගමුන් ගමුන් අගමෝ ගමෝ අන්න ඒ විදිහට. හරිද? ඒකට ඒ තියෙන රූප ඔක්කොම පෙන්වන්න ඕනේ. අපි සමහර විට භාවිතා කරන්නේ නැති රූප එන්න පුළුවන්. අපි කටට කියව ගන්නත් අමාරුයි. නමුත් ඒ වුණාට ඒ ටික ඔක්කොම ලියන්න ඕනේ. නට ධාතුව ගත්තාම පංචමී ආඛ්‍යාත උභය පදේම මේ බලන්න මෙතනදී දීලා තියෙන පංචමී ආඛ්‍යාත වර්ණ ගන්න. මෙතනත් දීලා තියෙන පංචමී ආඛ්‍යාත උභය පදේ වර්ණ ගන්න කියලා. මේ 2024 25ත් ඒක ඇවිල්ලා තියෙනවා. හරිද? එතකොට නට ධාතුව කියලා කිව්වම කොහොමද එන්නේ? පංචමී ආඛ්‍යාත නටතු තුනටන්තු නටන්තු අන්න ඒ විදිහට. හරිද? එතකොට එහෙම වර්ණගලා පෙන්වන උභය පදේම තියෙන නිසා මේ හැම දෙකකේම මේ බලන්න මෙතනත් උභය පදේ. ඒක නිසා උභය පදයටම ලෑස්ති වෙලා යන්න. ඔයගලන්ගේ පොතේ කියලා නෑ. ඔයගලන්ට පරස පද විතරයි දීලා තියෙන්නේ මේ pāli භාෂාව තරණේ එක පොතේ. නමුත් වර්ණැගිල්ල බලන්න වර්ණැගිල්ල තියෙනවා අත්තනෝපද පරසපද දෙකම. එතකොට අත්තනෝපදේ පරසපදේ දෙකෙම වර්ණගෙන විදිය ඔයගලන් පෙන්වන්න ඕනේ. හරිද? එතකොට වගුගත කරලා පෙන්වන්න කියලා කිව්වහම පළවෙනියෙන්ම පුරුෂය ඊට පස්සේ පරසපද අත්තනෝපද පරසපදේ ඒක වචන බහු වචන වෙන් කළා පරස මේ අත්තනෝපදේ ඒක වචන බහු වචන වෙන් කරනකොට කොලම්ස් 5ක් තියෙනවා. ඒකට පළවෙනි කොලම් එකේ පුරුෂය කොහොමද වෙන්නේ? පඨම පුරිස මජ්ක්‍ධිම පුරිස, උත්තම පුරිස කියලා ඒවට අදාළ වෙන විදිහට පද ටික ලියන්න ඕනේ. තේරුම ලියන්න පුළුවන් නම් වැඩිය හොඳයි. ඊට පස්සේ තියෙනවා පහත සඳහන් පද භාවිතා කරමින් අර්ථවත් වාක්‍ය බැගින් නිර්මාණය කරන්න. මේක හැම ප්‍රශ්න පත්‍රයකටම පොදුයි. ඉස්සර මේවවලත් මේ වගේ තිබුණා වාක්‍ය 10ක් හදන්න ඕනේ. එතන වාක්‍ය 10ක් හදනකොට මේ කියලා තියෙන පදේ තමයි ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ. භවතු කියලා තිබුණා නම් භවතු කියලා තමයි තියන්න ඕනේ. භවති කියලා ලියලා හරියන්නේ නැහැ. හරිද? එතකොට භවතු කියලා කියනකොට මේක ක්‍රියාපදයක්. මේ ක්‍රියාපද දීලා තියෙනවා කයිදින් සීදාමි. මේවා වලින් ඕගලන්ට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ කියලා තියෙන මොන පදද කියලා. මේක ක්‍රියාපදයක්. මේක ක්‍රියාපදයක්. අචිතුන් කියනකොට මේක තුමන්ත පදයක්. ආචාරියෝ කියලා කියනකොට මේක පඨමා විභක්තික පදයක්. මහා මහින්දත් තේරෝ කියනකොට පඨමා විභක්තිකයි. තථාගතෝ කිව්වහම දෙකක් ගන්න පුළුවන්. ආ පටමක් ගන්න පුළුවන්. තථාගතෝ කිව්වහම චතුත්ථයටත් එනවනේ තථාගත.
තථාගතෝ තථාගතා තථාගතං හරිද? එතකොට හසිත්වා කියනොත් මේක පූර්ව ක්‍රියාවක්. ගච්ඡත කියනොත් මේක ක්‍රියාපදයක්. සෝතුන් කියනොත් ආයෙත් තුමන්ත පදයක්. දදිසති කියලා කියනකොට ක්‍රියාපදයක්. ඉතින් මේ කාලය බලන්න. මේක අනාගත කාලයි. මෙතන මේක ගච්ඡත කිව්වම මේක විධානයක් තියෙන විදියක් තියෙන්නේ. හරි නිසීදාමි කියලා කිව්වම මේක වර්තමාන කාලයි. භවතු කිව්වහම මේක පංචමී විභක්තික ආඛ්‍යාතයක්. හරිද? මේ විදිහට බලලා ඉවර වෙලා මේ අර්ථයට ගැළපෙන විදිහට වාක්‍ය නිර්මාණය කරන්න. වාක්‍ය නිර්මාණය කරලා වාක්‍ය පොඩි පොඩි වාක්‍ය ටිකක් ලියන්න. හරිද? දිග දිග වාක්‍ය ලියන්න යන්නේ නැතුව දිග දිග වාක්‍ය ලියන්න ගියාම වැරදිනවා වැඩි. ඒක නිසා උක්තයක් දාලා කර්මයක් දාලා වාක්‍ය සම්පූර්ණ කරාම ලේසි. මේ බලන්න මෙතන තියෙන ඊ타මත්ම කෙටි වාක්‍ය කියන්නේ මෙතන කතෘ සහ ආඛ්‍යාතය විතරයි තියෙන්නේ. ඉතින් ඒ වගේ එහෙම වාක්‍යයක් ලිව්වත් මේකට වැරදි දාන්න බෑ. අර්ථවත් වාක්‍යයක් වෙන්න ඕන. අස්සෝ සයිතිකි මේ අශ්වයා නිදයි. ඒ වගේ තේරුමක් තියෙනවනේ මේ හැදෙන වාක්‍යය. ඉතින් වැඩිම පද 3ක් 4ක් තීටින විදිහට වාක්‍ය හදන්න. හරිද? ඒතර මේවා මම පරිවර්තනය කරන්න යන්නේ නැහැ. මේවා හරිම ලේසි. මේවා දීලා තියෙන්නෙම වෙන කොහෙන්වත් නෙමෙයි. ඕගලන්ගේ පොතෙන්මයි. මේ පළවෙනි පාඩමේ විතර බලන්න මේ පළවෙනියටම දීලා තියෙන පාඩම ඒ කියන්නේ අභ්‍යාසයේ පළවෙනිම අභ්‍යාසයේ දීලා තියෙන මම හිතන්නේ තනි වචනද කොහෙදයි දෙවෙනි වචන දෙක තියලා තියෙන ඒ අභ්‍යාසය දිහා බලන්න. ඒ අභ්‍යාසවල මේ වාක්‍ය එහෙම්මම ඇති. අය පොතෙන්ම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මම මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. හරිද? ඊළඟට මේකෙත් එහෙමයි. පහත සඳහන් වාක්‍ය පාලියට පරිවර්තනය කරන්න කියලා දීලා තියෙන එක මේත් ඒ වගේ තමයි. මෙතනදී මේ පද ටිකක් දීලා තියෙනවා. උග්ගන්හාතු සම්මා සම්බුද්ධෝ මේක පඨමායක වචනයි. උග්ගන්හෙය්‍ය කියලා කියනකොට මෙතන මේක එය්‍ය කියන ප්‍රත්‍ය තමයි මෙතන තියෙන්නේ. සත්තමී ආඛ්‍යාතය. නමස්සාම කියලා කියනකොට මේක උත්තම පුරුෂ බහුවචනයක් පඨම මේ වර්තමාන කාල. ඒ වගේ තරිතුන් කියනකොට තුමන්ත පදයක්. ඒ වගේ බලලා මේකෙත් වාක්‍ය හදන්න. අර මං කිව්ව විදිහම තමයි මෙතනත් කියන්න වෙන්නේ. මේවා ඕගලන්ගේ පොතෙන්මයි අරන් තියෙන්නේ. ඒක නිසා මම මේවා පරිවර්තනය කරන්න යන්නේ නැහැ. හරි. එතකොට ඕගලන්ට වෙන මොනවද දැනගන්න අවශ්‍ය කරන්නේ? මොනවද ඔයාලට දැනගන්න අවශ්‍ය කරන්නේ තව? මොනවද වෙන දැනගන්න ඕනේ? වෙන දැනගන්න දෙයක් නැත්නම් අපි පාඩම අවසන් කරමු. මොනවා හරි දැනගන්න තියෙනවා නම් දෙයක් ඒක අහන්න. එහෙම නැත්නම් අපි අවසන් කරමු. ගරු වල මිස් ගරු වර්ණගෙනකොට ဒုတိ ගරු ගරවෝ කියන එක නෙමෙයි. ගරුවෝ කියලා නෙන්නේ. ගරුන් කියලා තමයි ඒක වචනේ එන්නේ. ගරවෝ විතරයිනේ එන්නේ මේ ගරවෝ කියන එක එන්නේ නේ. ဒုတိ බහුවචන. ဒုတိ බහුවචනයේ පද දෙකක් තියෙනවා. ඔව් ගරවෝනේ. ඔව්. මම වැඩිව දාලා එන්න මම යන්න නේද? ඔව්. ආයෙ පන්තියක් ඉවරයි නේද? අපි ගිහිල්ලා එක පොඩ්ඩක් වෙලා හරි. මම ගිහිල්ලා එහෙනම් කොහොමද කියන්නේ? මොකද කියන්නේ ඔයගලන්ට? අර මොනවාද වාක්‍ය වගේක් හදන්න ඕනේ මොනවාද එකක් කියලා කිව්වා නේද? මේ රචනා වගේක්. මගේ ඒක ඉතින් දාන්න ඕනේ මිස්නේ මම දැන් කියවලා බලන්න. හරි. මම හන්දෑවට කවන්න නැද්ද මිස් මට අර ෆොටෝ එක හරියට ගන්න මේ මට බොඳ වෙනවා වගේ හෙල්ලෙනවා වගේ